ජීවත් කරන්න නම් පින්වතුනි යාට අවශ්‍ය පහක් තියෙනව නේද? ඔය පහ එන්න ඕනේ පින්වතුනි. ඔය පහ මේ ක්‍රියාවලිය තමයි ඔය පහ චන්දරාගයෙන් බැඳගෙන. ඔය පහ උදෙසා කරන යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඔන්න ඔය වැඩපිළිවෙලට කිව්වා පින්වතුනි අபிසංකාර කියන. මේ අபிසංකාරයට මම ඔබට සරල අර්ථකථනයක් දෙන්නේ. සංකතං අபிසංකරොන් තීති භික්කවේ තස්මා සංඛාරාති මුච්චති කියලා කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. ඒක ගොඩාක් ප්‍රබලයිනේ. බොහොම සරලව ගම්මු. සරලව ගත්තොත් එහෙම පින්වතුනි ඔය අபிසංකාර වඩනවා කියන්නේ මොකද්ද? ඔය පහේ ඒවට චන්දරාගය ජනිත කරගෙන ඒ පහේ ඒවා නැවත නැවතත් ලබා ගැනීම උදෙසා කරන යම්කිසි කාය කර්මයක් තියෙනවා නම් වචී කර්මයක් තියෙනවා නම් මනෝ කර්මයක් තියෙනවා නම් ඔන්න ඔකට කිව්වා පින්වතුනි අபிසංකාර කිය. දැන් එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා බලමු පින්වතුනි පින කියන්නේ මොකක්ද? දැන් මම ඔබට පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? කුසලයේ කියන්නේ මොකද්ද කියලා මනාකොට පෙන්වන්න. ඒකයි මම කිව්වේ දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් යන්නේ. ඒ කිව්වේ දැන් මේ පුංචි පුංචි අංශු වර්ගෙන පෙන්වන්න හදන්නේ. අන්න එතකොට පින්වතුනි ඔක්කොම වැටහිලා එනවා. ඒ දවස්වල ඔබට යම් ගැටහිමක් තිබුණා මේ පිනයි කුසලයයි කියන්නේ දෙකම එකයි වගේ නේද? ඕක මොකද්ද ආයි කියන්නේ? දැන් ඔබට වැටහෙයි පින කියන්නේ මොකද්ද? කුසලයේ කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද කියන එක හරියාකාරව වැටහිලා එයි. දැන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා ඔබට අවබෝධ වුණාද? ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔන්න ඔය පහේවා ගොඩ ගහ ගැනීමේ ක්‍රියාවලියට නේද? ඔය පහ ඇතුළට ගැනීමේ ක්‍රියාවලියට නේද ජීවත් වෙනවා කියලා කියන්නේ? එහෙනම් යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙන එක නතර වුණා කියන අර පවත්වන එක නතර වීම හැවත් අපවත් වීම කියන්නේ මොකද්ද? ආන්ගේ පහ ඇතුළට ගන්න ක්‍රියාකාරීත්වය මක් වෙන එකද? නතර වෙන එක. මැරෙනවා කියන්නේ ඒකට නෙමෙයිනේ. මොකද මනුස්ස කයකින් මැරිලා බලු කයක ඉපදිච්ච ගමන් ආයි බලු කයේ ඉඳලා මොනවද කරන්නේ? ආයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගැනීමේ ක්‍රියාදාමයේ යෙදී නේද ඉන්නේ. එහෙනම් බල්ලට අවුරුදු 20ක් ගිය වෙලාවෙත් බල්ල මොකද කරන්නේ? පණ ගැහෙන අන්තිම වෙලාවෙත් බල්ල මොකද කරන්නේ? ඒත් අන්තිම හිතෙත් මොකද්ද බල්ලට කරන්න තියෙන්නේ? කතා කරන්න අන්තිම හිතෙත් මොකද්ද කරන්න තියෙන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන පහක් ගත්තා. එතනින් මලා තව තැනක ඉපදිලා ඒ ආදී පළවෙනි හිතෙත් මොකද්ද ආයි කරන්න තියෙන්නේ? ආයි රූප වේදනා සංඥා සංඛාර විඥාන වගේ පහ ගන්න එක නේද කරන්න තියෙන්නේ? වෙන දෙයක් ගන්න ඉතුරු වෙන්නේ නැහැනේ. එහෙනම් පින්විතනි ඔබ මෙච්චර කල් ගත කරපු මේ අනාදිමත් සංසාරෙක ඉඳලා ගත කරගෙන ආවා වූ යම්කිසි ජීවිත ගණනාවක් තියෙනවා නම් අනන්ත අප්‍රමාණ ජීවිත ගණනාවකදී පහළ වුණා වූ හිතක් ගානේ පින්විතනි ඔබ එකතු කරලා තියෙනවා මොකද්ද? පහක්. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන හිතක් නෑර පින්විතනි ඔන්න ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේව ගොඩ ගැහි යනව නේද? එහෙනම් අනන්ත අප්‍රමාණ සංසාරයත් ඉතින් ගොඩ ගහගත්ත පහේව කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්. එහෙනම් දැන් එකක් නෑර ওই විදියට යනවා නම් ජීවත් වෙනවා කියලා කියන්නේ ඕකට නම් පින්විතනි අපි පින කියන්නේ මොකද්ද කියලා බලමු. මොකද්ද එහෙනම් පින කියලා කියන්නේ? පින කියලා කියන්නේ පින්විතනි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔන්න ඔය පහේ ගොඩක් ලබා ගැනීම උදෙසා යම්කිසි කාය කර්මයක් හෝ වචී කර්මයක් හෝ මනෝ කර්මයක් කරද්දී ලෝක සත්වයාට ඒකෙන් යහපතක් සිද්ධ වුණා නම් ආන් ඒකට කිව්ව මොකක් කියලාද? පින කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට බැඳිලා ඒ බැඳිච්ච දේ උත්පාද කරන්න ගිහිල්ලා ලෝක සත්වයාට අයහපතක් වුණා නම් ඒකට කිව්ව මොකක් කියලාද? පව කියලා. එහෙනම් කුසලයේ කියන්නේ. දැන් පින කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට බැඳිලා ඒක ලබා ගැනීම උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරද්දී ලෝක සත්‍යයට යහපත සිද්ධ වෙනවා. අන්න ඒකට කිව්ව මොකක් කියලාද? පින කියලා. මොකද්ද කුසලයේ කියන්නේ? ඔබට මතකද පින්විතනි මේ මහ යතිවරයන් වහන්සේ කුසලයේ කියලා කියන්නේ කුණු සලා හැලීම කියලා කිව්වා. හැබැයි මේ කුණු සලා හැරීම කියලා කිව්වට පස්සේ තවත් විග්‍රහ කරලා කිව්වා සසර කුණු සලා හැරීම කියලාත් කිව්වා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ටිකක් හිතා ගන්න නැති. නමුත් මම ඒක දැන් ඔබට පෙන්නලා දෙන්නම් මොකද්ද ඒ කිව්වේ කියලා උන්වහන්සේ. මොකද්ද උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වුණේ කියලා. පින්වතුනි එතන මේ කුණු සලා හැරීම කියලා කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන චන්දරාගයේ දුරු කිරීම උදෙසා යම්කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කළා නම් අන්න ඒකට කිව්ව මොකක් කියලාද? කුසලයේ කියලා. එහෙනම් දැන් පිනයි කුසලයයි කියන එක හොඳ ආකාරම වෙනස් බව ඔබට තේරෙන්නේ නැද්ද?
එහෙනම් පින කියලා කියන්නේ මොකක්ද? ආපහු සැරයක් අම්මු අපි. පින කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බැඳිලා. ඒවා නැවත නැවතත් ලබා ගැනීම උදෙසා කරන්නා වූ කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් නිසා ලෝක සත්‍යයට යහපතක් සිද්ධ වෙනවා නම් ආන් ඒකට කිව්ව මොකක් කියලාද? පින කියලා. එහෙනම් කුසලයේ කියන්නේ මොකක්ද? කුසලයේ කියලා කියන්නේ පිළිදෙනේ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් බව ඔබට වැටහෙන්නේ නැද්ද දැන්? කුසලයේ කියලා කිව්වේ මොකද්ද එහෙනම්? රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට තියෙන ඡන්ද රාගයක් තියෙනවා නම් ආන් ඒ ඡන්ද රාගය දුරු කිරීම උදෙසා යම්කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරා නම් අන්න ඒකට. බලන්නකො පිනයි කුසලයයි කියන්නේ කොච්චර වෙනස් දෙකක්ද කියලා. සියුම් මට්ටමින් යනකොට පින්වදිනේ හොඳ ආකාරව වැටෙන්න පටන් ගන්නවනේ ওই දෙකේ වෙනස. හැබැයි නිකන් කිව්වොත් එහෙම ඔය දෙකම එකයි. ඕක පහලුක ප්‍රශ්නයක් නැහැ නේ. එන ඔබ පින් කළා තියෙන ඕනේ තරම්. අදත් ඔබ පින් කරන්නේ නැති. පින කරනකොට කුසල ලැබෙනව නෙමෙයි. පින කියන එක කුසලයේ උදෙසා උපනිශ්‍රේ වෙනවා. පින කියන එක කුසලයේ උදෙසා උපනිශ්‍රේ වෙනවා. දැන් ඔබට ඒව වටහා ගන්න පුළුවන් දැන් මේ කියපු ක්‍රමවේදෙට. කුසලයේ කියලා කියන්නේ පින්වතුනි මොකක්ද? අර මෙච්චර කල් කරගෙන ආව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳි ඡන්ද රාගයක් තියෙනවා නම් ඔන්න ඔය ඡන්ද රාගය දුරු කිරීමේ ක්‍රියාදාමයේ. ඡන්ද රාගය දුරු කිරීමේ ක්‍රියාදාමයේ යෙදුණා නම් පින්වතුනි දවසින් දවස මොකද වෙන්නේ? මේ කුසල ධර්ම වැඩෙනවා. අන්න කුසල මූල පටිච්ච සමුප්පාදේ වැඩ කරන්නේ ඔන්න ඔය වෙලාවට. කුසල මූල පත්‍ය සංඛාර පත්‍ය විඥානං කියලා යනකොට පින්වතුනි මොකද වෙන්නේ අන්තිමට? ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති කියලා ක්‍රමක්‍රමයෙන් යථාර්ථය අවබෝධ වෙවි පිංගුතුනට අවිද්‍යාව ටිකින් ටික යටපත් වෙවි යන ක්‍රමයේ අවිද්‍යාව කිව්වේ මොකක්ද එහෙනම්? නොවටිනා රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මොකක්ද දීමද? වටිනකමක් දීම. ඔන්න අවිද්‍යාව. මේ සරල අර්ථයෙන් ගන්නෙ. ඕන්නම් ගැඹුරින් අර්ථයෙන් ගන්න. විවිධාකාරයේ අර්ථ තියෙනවා අවිද්‍යාවට. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති වික්කවේ අවිද්‍යාව ඕකත් ගත්ත හැකි. දැන් ඉස්සරහට පිංගුතුනි සියලු දේශනාවල මේ ආකාරයෙන් මේ දේශනාවල් කරන්නේ. ඒ කියන්නේ සියුම් මට්ටමින් කරන දේශනා ඔක්කොම පිංගුතුනි මේ හරහා චතුරාර්ය සත්‍ය විග්‍රහයන් වෙන හැටි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය කොහොමද වෙන්නේ? උද්‍යව්‍ය ඥානය කොහොමද මේවා තුලින් ලැබෙන්නේ? ඔය ඔක්කොම පිංගුතුනි එකින් එක විග්‍රහ කරගත්ත හැකි. හැබැයි ඒකට පිටුදරන මුලින් ඉඳලා දහම් අහගත්තා වූ දහම් ඥානයක් තියෙනු නැත්නම් එකපාරට මේක කිව්වට වැටහෙන්නේ නැහැ. ඒකයි මුලින් ඉඳලා මේව